1973 දී වෙළඳපළට පැමිණි ජංගම දුරකථනය පුද්ගල පණිවිඩ හෝමාරුව වේගවත් කළේය. එය අද ලොව පුරා අත්‍යවශ්‍ය මෙවලමකි. ලෝක ජනගහනය කෝටි 700කට ආසන්න වෙද්දී ජංගම දුරකථන භාවිතයට ගන්නා සංඛ්‍යාව කෝටි 500ද ඉක්මවා තිබේ. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සංඛ්‍යාව මෙරට ජනගහනය මෙන් දෙගුණයකි. මේ ශීඝ්‍ර ව්‍යාප්තිය සමග ජංගම දුරකථනවල විකිරණ බලපෑම පුළුල් සෞඛ්‍ය ගැටලුවක් ලෙස පර්යේෂකයන්ගේ අවධානයට ලක්විය. අධික ඉල්ලුම සමග ප්‍රමිතියෙන් තොර ජංගම දුරකථනද බහුල ලෙස වෙළඳපළට පිවිස තිබේ. මේකෙන් නිකුත් වෙන තරංග මේ අවට හැම පැත්තටම පැතිරලා යනවා. ඒතර අපේ හිස හරහා ශරීරය හරහා පවා මේව යනවා. ජංගම දුරකථනයකට පණිවිඩයක් ලැබෙන විට එහි නාදය සමග විද්‍යුත් තරංග මෙසේ නිකුත් කෙරේ. දුරකථනයෙන් කතා කිරීමේදී මේ තරංග පරාසයේ විකිරණශීලීත්ව ධාරිතාව මිනිස් මොළය දක්වා විනිවිද යා හැක. මිනිස් සිරුරට දරාගත හැකි විකිරණශීලීත්ව පරාසයක් ඇත. ඇතැම් ප්‍රමිතීන්ගෙන් තොර ජංගම දුරකථන මගින් එම පරාසය ඉක්මවා තරංග නිකුත් කරන බව විද්‍යාඥයෝ සනාථ කරති. බටහිර රටවල් රැසකදී ජංගම දුරකථන මිලදී ගන්නා පාරිභෝගිකයාට දුරකථනයේ විකිරණශීලතාව මැන බැලිය හැක. අදාළ උපකරණද දුරකථන වෙළඳසල්වල පවතී. ඇතැම් දුරකථන සමාගම් ජංගම දුරකථනයේ මතුපිට විකිරණශීලතා අගය සටහන් කර ඇත. නිශ්චිත ප්‍රමාණය ඉක්මවා විකිරණ නිකුත් කරන දුරකථන ප්‍රමිතියෙන් බාල දුරකථන ලෙස සැලකේ. යුරෝපීය වෙළඳසල්වල අලෙවි කරන ජංගම දුරකථනවල එසේ ආරගය සටහන් කළ යුතුය. එය එම රටවල අනුමත නීතියකි. ලංකාවේ තාම ඒ තරම් නීති රීති ඇවිල්ලා නැහැ. ලංකාව වගේ රටවල් වලට හැම වර්ගයකම වගේ මොබයිල් ෆෝන් එනවා මිල අඩු මිල වැඩි. ඉතින් ඒ වගේ අර තාක්ෂණික තත්ත්ව පාලනයකට යටත් වෙලා මාකට් එකට මේක එන තත්ත්වයක් තාම මෙහි යෙදිලා නැහැ. SAR අගේ අනු ජංගම දුරකථන භාවිතයේදී නිකුත් කරන විකිරණ මොළයේ හෝ ශරීරයේ කොටසකට සිදු කරන බලපෑම ගණනය කරන සංඛ්‍යාතයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 5ට අඩු ළමයින්ට විශේෂයෙන් මෙම දුරකථන භාවිතයට ඉඩ නොදිය යුතු බවයි. එමෙන්ම පර්යේෂකයන් තහවුරු කරන දත්ත අනුව විදුලි සෝපානයකදී වාහනයක් තුල සහ යකඩ ගබඩා කර ඇති ස්ථානවලදී දුරකථන භාවිතයෙන් විකිරණ ශරීරගත වීම වැඩි වේ. විදිහට මේක නිරාවරණය කරලා කතා කරන එක වැඩි හොඳයි. ඒ වගේම මේ වම් පැත්තෙන් කතා කරන එක තවත් වැඩි හොඳයි. මොකද මොළයට කනයි මොළයයි අතර තියෙන සම්බන්ධතාවයේ දුර වෙනස් දකුණු පැත්තයි වම් පැත්තයි අතර. hands free kit එකක් පාවිච්චි කරලා ෆෝන් එක සාක්කුවේ වගේ හරි බෙල්ට් එකක හරි තියෙන වෙලාවෙදී මොළයට මේ තරංගවල බලපෑම ගොඩාක් අඩුයි. ජංගම දුරකථන විකිරණ මගින් මොළය වකුගඩු හදවත ආශ්‍රිත ආබාධ හා අවදානම වැඩි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු කණ්ඩායම් සිදු කරන පරීක්ෂණවල ප්‍රධාන උපකල්පනයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය හා ලෝපුරා විද්‍යාත්මක පරීක්ෂණවල දත්ත නුදුරු අනාගතයේදී එළිදැක්වේවි. දැනට සිදු කර ඇති උපකල්පනයන්හි සත්‍ය අසතතාවය පිළිබඳ නිවැරදි නිගමනවලට එළඹිය හැක්කේ එවිටයි. මම ජාතික රූපවාහිනියේ නිසංසලා රත්නායක.